කොහොමද ඔයාලට මගේ ඩේස් අප් විත් ෆැමිලි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. දැන් ඉතින් 2025 අවුරුද්ද ඉවර වෙගෙන යන්නේ. 2020 අවුරුද්ද ලවන්න පොඩි කාලයයි තව තියෙන්නේ. ඉතින් ඔයාලා මේ 2025 අවුරුද්දේ ඔයාලා කරන්න හිතන් හිටපු හැමදේම සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වුණාද? මට නම් ඇත්තටම බැරි වුණා. සමහර දේවල් මගේ අතින් මගහැරුණා. ඉතින් මම කල්පනා කරා 2026 අවුරුද්දේ වගේ කරගන්න නැතුව මගේ හිතේ තියෙන හැම අරමුණක්ම මම සාර්ථක කරගන්න ඕන කියලා. මට තේරුණා මම මේ වැඩ ටික හරියට ප්ලෑන් කරලා කරා නම් මගේ අතින් මේ වගේ මගහැරීම් වෙන්නේ නැහැ. මට මේ දේවල් සාර්ථකව කරගන්න පුළුවන් වෙනව නේද කියලා. ඒ නිසාම මම තීරණය කරා 2026 අවුරුද්ද හරියට ප්ලෑන් කරලා ඊයර් ප්ලෑන් එකක් හදාගන්න ඕන කියලා. මේකෙන් මගේ අතින් මගහැරෙන දේවල් මගේ අඩුපාඩු හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඊයර් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද, අපි කොහොමද මේක කරගන්න ඕනේ කියන එක පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ ඊයර් ප්ලෑන් එක අපි පවත්වා ගැනීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ අරමුණු වලට අපි යද්දී ඒ දීර්ඝකාලීන ක්‍රියාවලිය හරියට සංවිධානය කරගෙන කාලය කළමනාකරණය කරගෙන කොහොමද කරන්න කියලා අපිම සැලැස්මක් හදාගන්න එක තමයි. මේකෙදී අපිට අපේ නිවාඩු දින, විශේෂ දින, ඒ වගේම විශේෂ මොනවා හරි තියෙන වැඩ කලින්ම ඉඳන් සැලසුම් කරලා ඒකට කාලය වෙන් කරගන්න පුළුවන් වෙනවා. අපේ අදාළ අරමුණු වලට යද්දී ඒකේ ස්ටාර්ට් එක කොහොමද, එන්ඩ් එක කොහොමද, මේක අපි මොන වගේ කාල පරාසයකින් ඉවර කරගන්න ඕනද, මේ අරමුණ සාර්ථක කරගන්න අපි මොන පියවරයන්ද ඉදිරියට කරගෙන යන්න ඕනේ කියන එක අපිට කලින්ම ප්ලෑන් කරලා කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ නිසා අපිට අපේ කාලය හරියට කළමනාකර ගන්න පුළුවන් වෙන නිසා වැඩ වැඩි කියන ස්ට්‍රෙස් එක අපිට එන්නෙම නැහැ. අපිට ලොකු ගැටලුවක් තමයි මේ වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා, මේ වැඩේ නිසා මේ වැඩේ කරගන්න බැරි වුණා කියන පසුතැවීම එනවා. වැඩ ගොඩ ගැහෙන නිසා අපිට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඇත්තටම මේ ප්ලෑන් එකක් පවත්වාගෙන ඒකෙන් අපි ප්ලෑන් කරන විදිහට අපි වැඩ ටික කරගෙන ගියොත් අපිට ඒ වෙලාව නැහැ, කරගන්න බැරි වුණා කියන ස්ට්‍රෙස් එක එන්නෙම නැහැ. එතකොට අපි ප්ලෑන් කරන විදිහට හරියට වැඩ ටික කරගත්තොත් 2026 අවුරුද්දේ අපි දිනුම්. අපිට මේ ඊයර් ප්ලෑන් එක විවිධ ආකාරවලට හදා ගන්න පුළුවන්. අපිට කැමති නම් අපි කැමති විදිහේ පොතක හදා ගන්න පුළුවන්, ඩයරි එක නැත්නම් ජර්නල් එකක් විදිහට අපිට මේන්ටේන් කරගන්න පුළුවන්. නැත්නම් අපිට අපේ බිත්තියේ සටහනක් දාලා ඒක වෝල් chart එකක් විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් අපේ මේසෙ උඩ ඩෙස්ක් පෑඩ් එකක් විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් අපිට දැන් ඕන තරම් මොබයිල් ඇප් තියෙනවා. ඒ විදිහ අපිට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. මේක මේ විදිහටම කරන්න ඕන කියලා ස්ථිර විදියක් නෑ. තමන් කැමති විදිහට තමන්ට ගැළපෙන විදිහකට හදා ගන්න පුළුවන්. මම කැමති ඉතින් පොඩි පොතක ලස්සනට ඒක හදාගන්න. තව අපිට මේ ප්ලෑන් එකෙන් අපේ අතින් මගහැරෙන දේවල්, ඒ කියන්නේ අපි කරන්න ඕන නමුත් අපේ අතින් නිතරම මගහැරෙන දේවල්. ඒ වගේ දේවල් අපි කොහොමද දවස ගානේ අපි මේකට වැය කරන කාලය, අපි මේක කොහොමද කරන්නේ කියලා අපිටම බලා ගන්න පුළුවන්. එතකොට අපේ දුර්වලතා අඩුපාඩු ඒකෙන් අපිටම ස්වයං උත්තේජනයක් අරගෙන අපිට මේවා හදා ගන්න පුළුවන්. අපිට මේ ප්ලෑන් එකට අපේ මන්ත්ලි ප්ලෑන් එක කොහොමද? අපේ ඩේලි ප්ලෑන් එක වෙන්නේ කොහොමද? වීක්ලි අපේ ප්ලෑන් එක වෙන්නේ කොහොමද? අපේ ටු ඩු ලිස්ට් එක. ඒ වගේම අපේ මෙන්ස්ට්‍රුවල් සයිකල් එක. අපේ ඩේලි මූඩ් චේන්ජ් වෙන විදිය. අපේ වෝටර් ඉන්ටේක් එක ඩේලි, සෙල්ෆ් කෙයාර් රූටින් එක අපේ කොහොමද යන්නේ? මේ වගේ දේවල් අපිට ඇඩ් කරලා මේ පොත අපේ නැත්නම් අපේ ඊයර් ප්ලෑන් එක අපිට ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මට ඊයර් ප්ලෑන් එක කොහොමද වෙන්න ඕන, මොනවද තියෙන්නේ කියන දේවල් මට තේරෙන විදිහට තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ඊයර් ප්ලෑන් එක මගේ විදිහට හදන්න. ඉතින් ඔයාලට මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ඒකට ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලාත් මම ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.